මම ආයේ බඩු මිල යන බලන්න. ඒක කවුෆ්ලන් එකේ තමයි ගොඩක් ඔෆර්ස් මේ දවස්වල යන්නේ. ඒ ගෑනලා මෙහෙම බලනවා නම් මෙන්න ලේ 96 හෙලෝ ගයිස් කොහමද ඔයාලට? අපි අද යන්න හදන්නේ රුමනියාවේ ආයේ බඩු මිල යන බලන්න. ඒ කියන්නේ ලංකාවේ පුද්ගලයෙක් නම් එයාලට කොහමද මේ හාල් පරිප්පු එතකොට ලංකාවේ සාමාන්‍ය මිනිස්සු කන්නේ ලෝලු ඒවල කොහමද බඩු මිල ගණන් ඒ ඔක්කොම අද බලන්න යන්නේ මගේ වීඩියෝ එකකින්. ඔයාලා මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. බලමු රුමේනියාවේ බඩු මිල ලාභද කොහමද කියලා. ඒත් එක්කම මට පොඩි දෙයක් මතක් කරන්න තියෙනවා. මගේ වීඩියෝස් ගොඩක් අය බලනවා. ඔයාලයි බලන views ඔයාලා subscribes තමයි මට ලොකු හයියක් වෙලා තියෙන තා වීඩියෝස් කරන්න. ඒ වගේම පුළුවන් නම් වීඩියෝස් subscribe කරපු නැති අය මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා ළඟ තියාගන්න. මට වීඩියෝ එකක් වටනාම ළඟටම ගෙන්න ගන්න. එහෙනම් ඇන්දිලින් ටිකටම බලමු අපි කොහොමද මොන්නේ ආයෙ බඩු මිල ගන්න. guys අපේ බස් එක එනවා. බස් එකේ ගිහිල්ලා ඊටු ටික අපි යන් ඉස්සරහට. බස් එක නේද? ඊටු ටික බලමු. අපි බස් එකෙන් එක්සිට් වුණා. එක්සිට් වෙලා අපි දැන් යන්න හදන්නේ අපේ shopping city එකට ගිහිල්ලා එතනින් සුපර් මාකට් එකට ගිහිල්ලා අපි බඩු ගන්න යන්නේ. ඒ වගේම දැන් නම් කලින් වීඩියෝස් වගේ නෙවෙයි ඇත්තටම දැන් සීත කාලේ ගොඩාක් අඩුයි. අඩු වෙලාම යන ගම. දැන් ඇත්තටම දැන් සීත කාලේ ඉවර වීගෙන දැන් ප්‍රශ්න කාලේ තමයි පටන් ගන්න යන්නේ. සමයක පටන් ගන්න යන්නේ. හොඳට ඊට පායලා ලස්සනට තියෙන. ගස්සලා සාමාන්‍යයෙන් මල් පිපිගෙන වගේ පොහොට්ටු ගතියෙන් තියෙනවා. කොළත් ඒ වගේ හැදීගෙන එනවා. තාම ලොකුවටම නැහැ. අපි යන් එන ඉස්සරහට. මම ඔයාලට කලින් කිව්වනේ දැන් මේ සමයක හැදින් ඉන්නේ කියලා. මේ තියෙන මල් වල පොහොට්ටු එහෙම තියෙනවා. මල් පිපිගෙන එනවා. ගයිස් අපි ඇවිල්ලා ඉන්නේ සුපර් මාකට් එකට. මම අද තෝරගත්තේ මට පිටිපස්සෙන් තියෙන කවුෆ්ලන් එක. කවුෆ්ලන් එකේ තමයි ගොඩක් ඔෆර්ස් මේ දවස්වල යන්නේ. සාමාන්‍යයෙන් අපි බඩු ගන්නෙත් කවුෆ්ලන් එකේ. ඒකේ තියෙන හාල් එකේම
හරි ස්මූත් අර ලංකාවේ ගතියට තියෙනවා. බලමු එතනට ගිහිල්ලා කොහොමද කියලා. ගයිස් අපි ඇවිල්ලා ඉන්නේ කවුස්ලන්ඩ් එක ඇතුළට. ලංකාවේ ගොඩක් අය කනවනේ පරිප්පු. මේ තියෙන පරිප්පු කිලෝ එකක් වෙනවා 11.99ක්. ඊට පස්සේ තව එකක් තියෙනවා පරිප්පු జాතියක්. ඒකත් 11.99ක් වෙනවා. එතන කව්පි කඩල ඒ ඔක්කොම තියෙනවා. කව්පි 9.99යි. ආමන් ඇට තියෙනවා. අටකජු තියෙනවා. ඔක්කොම තියෙනවා. සහර් ඇල්බා 3.99යි සහර් කිලෝ එක. සහර් කියන සීනි කිලෝ එකම 3.99යි. මේකෙත් 3.99යි. මේ සුදු සීනි. ඔව්. අදින් සුදු සීනි. ඔව්. සුදු සීනි. ඒ ගාන තමයි මෙතෙන් 3.99යි. මෙතන රතු සීනි තියෙනවා. රතු සීනි එක ගණන් කොට 4.19ක් වෙනවා. මේ තියෙන පාම් පිටිය. ඒ කියන්නේ 2.69යි මේක. මේ පාම් පිටි කට්ටිය හලලා. මේක එතන තියෙනවා පාම් පිටි කිලෝ එකම 2.95යි. ඒක වෙන බ්‍රෑන්ඩ් එකකින්. මේ තියෙන එක අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ඒක තමයි. මේ තියෙන කවුස්ලන්ඩ් මේගොල්ලොන්ගෙම තියෙන පාම් පිටි. මම කිව්වනේ කලින් කිව්වනේ ඔයගොල්ලෝ එනකොට මේගොල්ලොන්ගේ ඩිස්කවුන්ට් ගොඩක් තියෙනවා කියලා. මේ අද යනවා ඩිස්කවුන්ට් ප්‍රොමෝෂන් එකක් 1.69ට පාම් පිටි කිලෝ එක. මේ පාම් පිටි කිලෝ එක 1.69යි. තව එකක් තියෙනවා. ඒක හාල් පිටි වෙන්නවා මම හිතන්නේ. 1.99යි. 1.99යි. ඒක හාල් පිටි. ඒකත් ඒගොල්ලෝගේ කවුස්ලන්ඩ් එකෙන්ම ගහන එකක්. ඒගොල්ලොන්ගේ නම් අද ප්‍රොමෝෂන් නැහැ. නෝදා ගණන් පාම් පිටි වල. මේක හාල් පිටි. මං හිතන්නේ හාල් පිටි තමයි මේ තියෙන්නේ. හාල් පිටි වගේ මොනවා හරි තීරිංග පිටි හරි මොනවා හරි තමයි. ඒක 1.99ක් වෙනවා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ හාල් පැත්තේ. හාල් තියෙන්නේ. මෙතන හාල් කිලෝ එක වෙනවා 5.98ක්. සෝරි 5.89ක්. සෝරි. මේ තියෙන ඒගොල්ලෝගේ හාල් එක ඒක. ඒක පොඩාර නාඩු වගේ ඇට ලොකු එකක්. තව එකක් තියෙනවා මේ හාල් එක. අපි සාමාන්‍යයෙන් ගන්න එක සාමාන්‍යයෙන් ලංකාවේ වගේ සම්බ වගේ එක. දන්නේ නැහැ මං හොයාගෙන ලංකාවේ වගේ ඒක උයන්නත් ලේසි. ඇත්තටම අපි පාවිච්චි ගන්න එක තමයි. මේ හාල් එක අපි නම් පාවිච්චි කරන්නේ නැහැ. ඉක්මනට බෙරි වෙනවා මේක. කිරිබත් වගේ වලට නම් ඒක හොඳයි. මේක සාමාන්‍යයෙන් අර දවල්ට අපි බත් වගේ කන්න නම් මේක තමයි මම නම් අපි නම් පාවිච්චි කරන්නේ. මේක හොඳයි. ගොඩක් අය රෙකමන්ඩ් කරලා තිබ්බ මම දැක්ක මේක හොඳයි. ඊට අමතරව තව එකක් තියෙනවා මේක. මේ හාල් එක. මේ හාල් එක ඒක වෙනවා 6.99ක්. 6.99ක් වෙනවා. ඊට පස්සේ තියෙනවා බාස්මති අනම්මන. මෙතන බාස්මති ඒවල නම් කිලෝ එක නැහැ. ග්‍රෑම් 500 තමයි මේගොල්ලෝගේ තියෙන්නේ. බාස්මති පොඩක් ගණන් මෙතන. බාස්මති ග්‍රෑම් 500ක් වෙනවා. ලේ 10.99ක්. ඔන්නම හාල් ගණන්. රටාව කියන්නේ ඉතින් අනිවාර්යෙන් තෙල් කෑම තමයි. තෙල් බෝතලයක් වෙනවා මේ 7.59යි. අපි ගන්න සාමාන්‍ය මේ තෙල් එක හොඳයි. තෙල් එකක් ඉතින් අනිවාර්යෙන් ඕන රට ඉන්නවා කිය. ලංකාවේ කට්ටිය කනවනේ සැමන්. මේ තියෙන සැමන් මේ තියෙන්නේ 11.49ක් වෙනවලේ. ඒක සැමන් ටින් එක. තව තියෙනවා මෙයාලා අර ඊසි ඉක්මනට හදලා තියෙන දේවල්. ඒ කියන්නේ ඒක අරගෙන වෙල කන්න පුළුවන්. 5.99යි. ඒක එක තියෙනවා. මේ වලට ඔයිල් දාපුවා තියෙනවා. ඊට අමතරව මේ ටොමැටෝ කෙචප් සෝස් එක දාපු එක තියෙනවා.
මේ ඔක්කොම ඉතින් 5.99යි. අපි සාමාන්‍යයෙන් ගන්නේ මේ සැමන් එක. මේ සැමන් එක එනවා ලංකාවේ සැමන් එක වගේ. ඒක එනවා 11.49ක්. මගේ YouTube channel එකේ ගෑන් ළමයි බලනවා නම් මෙන් චොකලට් වල ප්‍රයිස් මිල්කා ඔරියෝ සෑන්ඩ්විච් කියලා චොකලට් එකක් තියෙන එක 9.99යි. ගොඩක් මෙතන දැන් තියෙන්නේ මිල්කා තමයි. මිල්කා ඉතින් අද ප්‍රොමෝෂන් එකක් යනවා මේ චොකලට් එකේ. ලින්ක් කියලා. ඒක යනවා 11.16.99ට වගේ. කිට්කැට් එකෙත් අද යන ප්‍රොමෝෂන් එක. කිට්කැට් එකේ තියෙනවා හසල්නට් කියලා ඒක යනවා 8.99ට. අද ගොඩක් ප්‍රොමෝෂන් තියෙනවා ගොඩක්. මේ චොකලට් එකෙත් ප්‍රොමෝෂන් එකක් යනවා කැන්ඩියා 5.99යි. නෙස්කැෆේ සාමාන්‍ය අපි නම් නෙස්කැෆේ තමයි බොන්නේ. 39.99ක් වෙනවා මේ නෙස්කැෆේ බොටල් එක. මේ තියෙන්නේ තනිකරම නෙස්කැෆේස්. මෙතන වෙනවා මේ පැකට් එක සාමාන්‍යයෙන් මේක පැකට් එකේ ප්‍රයිස් එක තමයි දාලා දෙන 1යි කියලා. මේ බොක්ස් එකේ එනවා 24ක්. ඒතර සාමාන්‍ය බොක්ස් එකක් එනවා 24ක් වගේ. මේ පැත්තේ ටී. මම ඔයාලට පෙන්නන්න ගත්ත දෙයක් මේක තමයි මේ කොහෙද කියලාද හිතන්නේ. මේක ඇත්තටම ලංකාවේ ඉඳන් එන්නේ. මම පෙන්නන්නම් ඔයාලට මෙතන පේනවද දන්නේ නැහැ. North Angola Sri Lanka. Sri Lanka leaf. King leaf කියලා ඒගොල්ලෝ tea bags තියෙන්නේ. ලංකාවේ මෙහෙත් තියෙනවා ඉතින්. ඒක සාමාන්‍ය වෙනවා 7.99ක්. මේක වෙනවා 5.89ක්. එතන තමයි ප්‍රයිසස් යන්නේ. මේ ඔක්කොම ලංකාවේ ටීස්. සිලෝන් ග්‍රීන් ටී. ලංකාවේ ටී. සිංහා ඉන්නවා ගහලා. ඔය සිලෝන් ටී පැක්ට් ඉන් ශ්‍රී ලංකා. ඉතින් ශ්‍රී ලංකා ඉතින් ලංකාවේ තමයි. අපි ආව පාම් පැත්තට. පාන් ඉදින් මෙයාලා ප්‍රධාන ආහාරයෙන් මේ පාන් ගෙඩිය වෙනවා 6.79ක්. පාන් තමයි යායටම. පාන් තියෙන දිගට. දෙක බිස්කට් එකක්. වාව් ක්‍රීම් කැකර් වගේ. ඒ ක්‍රීම් කැකර් එක වගේ වෙනවා. ඒක ලේ 18.99ක් වෙනවා. පාන් කේක් වගේ තියෙනවා. ඒ වගේ ඒවා තියෙන ගොඩක් 22.99යි. මෙතෙන් දිගටම කේක් කියන්නේ සාමාන්‍ය පාන් වගේ තමයි කේක්. මේ මාළු මෙහෙ මේ ග්‍රෑම් 100 මේ 3.35 කියන්නේ මේ ග්‍රෑම් 100. මාළු ಜಾති නම් මම දන්නේ නැහැ. ඔය තියෙන්නේ මාළු වල ගණ. මේක වෙනවා 9.59ක්. ග්‍රෑම් 100 මේ ඔක්කොම තියෙන්නේ. මේ ඔක්කොම තියෙන්නේ ග්‍රෑම් 100 වල. ඊට පස්සේ මෙතන තියෙන ඉස්සෝ ඉන්නවා, බෙල්ලෝ ඉන්නවා. ඔය ටික තමයි. මේ ඌරු මස් වල ගණන්. මෙතන අද ප්‍රොමෝෂන් එකක් යනවා 15.99යි කිලෝ එක. මෙතන යනවා මේ කිලෝ එක මේකෙන් යනවා 16.99යි. මේ දිගටම ඌරු මස් තමයි තියෙන්නේ. අපි දැන් ආවේ ලිකර්ස්. ජැක් ඩැනියල් බොටල් එකක් වෙනවා ලේ 96.88ක්. ජැක් ඩැනියල් ජෙනිසි ඇපල් 103.90ක්. ජෙන්ටල්මන් ජැක් එක යන 124.90යි. ග්ලෙන්ෆිච් 225යි. ජින්ජර් මංගි ෂෝල්ඩර් 225යි. ග්‍රාන්ස් එක වෙනවා 81.22ක්. ඔබට ලිකර්ස් තනිකරම තියෙන්නේ මේ ටිකේ. දිගටම ලිකර්ස් තියෙන්නේ.
මේ පැත්තේ වයින් තියෙන්නේ. වයින් මේගොල්ලෝ ගොඩක් පාවිච්චි කරන ගොඩක් වෙලාවට වයින්. උත්සවයටත් මේගොල්ලෝ වයින් තමයි ගොඩක් පාවිච්චි කරන්නේ. මේ පැත්තම ඉතින් දිගටම ලිකර්ස් වයින් ඔය ටික තමයි තියෙන්නේ. ෆ්‍රෙෂ් මිල්ක් තමයි අපි මෙහෙ බොන්නේ ගොඩක්. අපි බොන්නේ නම් කවුෆ්ලන් එකේ මේක ගොඩක් බොන්නේ. ඒකේ අද ප්‍රයිස් එක 4.75යි. මේ තනිකරම ෆ්‍රෙෂ් මිල්ක් තමයි මේ ටිකේම තියෙන්නේ. මේක නම් කුකින් ක්‍රීම් කියලා දෙයක්. පොල් කිරි වගේ මොනවා හරි. මේකෙන් ක්‍රීම් එක අර පැස්ටා වලට වගේ දාන මොකක් හරි යන්නේ ඉතින්. කුකින් ක්‍රීම් කියනවා ඔක්කොම ඉතින් කිරි ಜಾති වල තියෙන ටික මේ ටිකේ. අපි බඩුව අරන් ඉවරයි. අපි දැන් බිල් කරන්න යන්නේ. බිල් කරලා බලමු. ප්‍රයිසස් මේගොල්ලන්ගේ ඔෆර්ස් තියෙනවා. ඒවත් එක්ක බලලා බිල් එක බලලා මම අන්තිමට දාන්නම් කොහොමද ප්‍රයිසස් කී අපිට කොහොමද උනේ කියලා. හෙලෝ ගයිස්, මේක තමයි අපි අන්තිම අවසාන ටෝටල් එක උනේ. මේක තමයි අපි බිල් එක. අපේ අවසාන ෆුල් ටෝටල් එක වෙනවා 260.01. එකෙන් කවුෆ්ලන් කාඩ් එකත් අපි ඇඩ් කරපු ඉඳලා අපිට 259.58ක් වගේ තමයි උනේ ෆුල් ටෝටල් එක. ඔහොම තමයි ඉතින් අපි අද රුමේනියාවේ බඩු මිල ගැන කතා කරපු වීඩියෝ එක උනේ. thank you දිගටම මතක රැඳී සිටියට. අපි තවත් ලස්සන වීඩියෝ එකකින් ආයි ඉස්සරහට හමු. හැමෝටම ජය වේවා.